බොහොම හොඳට මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕන. එහෙම නේද? සුනාත ධාරේත චරාත ධම්මේ ඒ ධර්මය හිතේ ධාරණය කරගෙන ඒ අනුව මම චර්යා රටාවේ යෙදෙනවද? මේ භික්ෂුවත් එහෙම තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. කවුද දන්නේ? මොකද්ද තේරුම? ධර්මයේ දකින්න තමන්ගේ සිතට එන සිතුවිලි කුමක් කරහද එන්නේ? පංච ඉන්ද්‍රියන් හරහා. එහෙම නේද? හොඳට පංච ඉන්ද්‍රියන් පිහිටලා තියෙනව නේද මේ හැම දිනාගෙම? එහෙනම් වාසනාවන්තයිනේ. ප්‍රමාද වෙනවද අප්‍රමාදී වෙනවද? අප්‍රමාදී වෙනවා නේද? එහෙනම් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. මම මේ මගේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ පිළිවෙත අනුගමනය කරලා වහ හිස්ස ගිනිගත් කෙනෙක් සිතිල් ජල ධාරාවක් සොයන්නාසේ මේ මග මං ගමන් කරනවා. තමා හිසට තම අතමයි සෙවණැල්ල. එහෙම නේද? තමාගේ ගැලවීම තියෙන්නේ තමා ළඟමයි. වෙනසීම තියෙන්නේ ඒත් තමන් ළඟමයි. ගැලවෙන මාවත තෝරගන්නවද? එහෙමත් නැත්නම් වෙනසෙන මාවත තෝරගන්න තීරණය කා සතුවද? එහෙනම් බොහොම හොඳයි. හොඳයි දැන් මාතෘකා අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යාව මේ භික්ෂුවත් පින්වන්ත ඔබ හැමදෙනාම මේ සංසාරේ ඉපෙදෙමින් මැරෙමින් ගමන් කරන්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසායි. මුලාව නේද? එහෙනම් මම මොන පැත්තෙන්ද මුලා වෙලා තියෙන්නේ? කවුද දන්නේ? තමන් පිළිබඳව තමන් ස්වයං ගවේෂණයක යෙදෙනවද? නෑ. ඔන්න වැරදිච්ච තැන. තමන් පිළිබඳව ස්වයං ගවේෂණයක යෙදෙන්නේ නැතුව මත් එක්කයි සඳහන් කරන්නේ. මං අනුන්ට ඇඟිල්ල දික් කරලා අනුන් පිළිබඳව මං හොයනවද? එහෙමද කලේ මෙතෙක්ක? එහෙමද කලේ? වැරදුනා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ තමන් පිළිබඳව ස්වයං විමර්ශනයක යෙදෙන්න, ස්වයං නිරෝධායනක යෙදෙන්න. අද ඉඳලා මම යෝජනා කරනවා පින්වන්ත ඔබ හැමදිනාට ස්වයං නිරෝධායනක යෙදෙන්න කියලා. එහෙනම් මේ අවිද්‍යාව නිසා තමයි මම මගේ ආත්මය එතනද ඉන්නේ වැරදිලා එහෙනම් නිට්ටයයි සුඛයි ආත්මයි. එහෙමද? කැමැත්තට ඇලෙනවා අකමැත්තට ගැටෙනවා.
එහෙමද ඉන්නේ? කොහෙද යන්නේ මං? කොහෙද යන්නේ මං? සංසාරේ සැරිසරන සැඩ පහරට ගහගෙන යන එක. කාම ඕගේට, භව ඕගේට, දිට්ඨි ඕගයට, අවිද්‍යා ඕගයට ගසාගෙන යන සැඩ පහරට ගොදුරු වෙනවා. කැමතිද? එහෙනම් මොකද්ද කරන්න ඕන? කන්දානම් වික්ඛවේ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. බුදුහාමුදුරුවෝ දේශනා කරා අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. ප්‍රමාද වෙන්න හොඳ නැහැ. දුර්ලභංච මනුස්සත්තං, දුර්ලභයි මනුස්ස ආත්මයක් ලැබලා උප්පත්තිය ලබන්න. පංච ඉන්ද්‍රියන් සහිතව මේ හැමදෙනාම උප්පත්තිය ලැබලා තියෙනවා. මන්ද බුද්ධික භාවයෙන් තොරයි නේද? එහෙම නේද? අංග විකල භාවයෙන් තොරයි නේද? ඔය පංච ඉන්ද්‍රියන් සදාකාලිකද? නෑ නේද? එහෙනම් මොකද්ද කරන්න ඕන? රූප සංඥාවේ ස්වභාවය අඳුන ගන්න ඕන. ශබ්ද සංඥාවේ ස්වභාවය අඳුන ගන්න ඕන. ගන්ධ සංඥාවේ ස්වභාවය අඳුන ගන්න ඕන. රස සංඥාවේ ස්වභාවය අඳුන ගන්න ඕන. පොට්ටබ්බ සංඥාවේ ස්වභාවය අඳුන ගන්න ඕන. එහෙම නේද? මේ සංඥාව හරහා මොකද්ද කළේ? සංස්කාර සකස් කළා. නැවත නැවතත් මොකද්ද කළේ? විඥාණයකට බැසගත්තා. දැන් බුදුහාමුදුරු දේශනා කළේ අවිද්‍යා පත්‍ය සංඛාරා. සංඥාව හරහා සංඛාර සකස් කරමින් ආවා. ඕක දිගටම කරගෙන යනවද? ඕක දිගටම කරගෙන යනවද? හොද මොකද්ද කරන්නේ? මඩේ දානවා. තමන් විසින් තමන්ව රවටා ගැනීමක්. එහෙනම් මොකද්ද කරන්න ඕන? වහ මේ මසසින් බැහැර වෙන්න ඕන. මසස කියන්නේ මොකද්ද? නිට්ටයයි සුඛයි ආත්මයි. මම මගේ ආත්මය. මේක නිසා තමයි මේ භික්ෂුවත් සංසාරේ පින්වන්ත ඔබ හැමදෙනාම සංසාරේ. හැබැයි මේ භික්ෂුව නම් එකෙන් නිදහස් වෙලා ඉන්නේ. මේ භික්ෂුවගේ සහතිකේ භික්ෂුව ලබාගෙන තියෙන. මට බෑ ඔයගලන්ට සහතික දෙන්න. ඔයත් අංගේ සහතිකේ කාගේ ළඟද තියෙන්නේ? තමන්ගේ. එන මේ සහතිකේ ලබා ගන්න ක්‍රමවේදයක් බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් පෙන්වුවේ. කෙනා වහ මේ ධර්මය මානසිකාර කරන්න ඕන. ධර්මය මොකද්ද කරන්න ඕන? මානසිකාර කර. කෙරෙනවද? හැබැයි ඒකට අවශ්‍ය වෙනවා මොකද්ද? ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්
සම්මා දිට්ඨිය තුල සිත පිහිටුවා ගන්න ඕන. කරලා බලන්න. මුලදී ටිකක් අමාරුයි හැබැයි. මුලදී ටිකක් අපහසුයි. නුහුරු දෙයක් නේ. මේක හුදට හිතට ධාරණය කරගෙන සුණාත ධාරේක ශක්තිමත්ව ඉන්ද්‍රකීලයක් වගේ තමන් මේ මග ගමන් කරනවා නම් ඒක තමයි තමන්ගේ සතුට. ඒ සතුට තමයි තමන් භුක්ති විඳින්නේ. මේ පංච ඉන්ද්‍රියන් තියෙන්නේ පංච කාමයට ගොදුරු නොවි. දැන් මම පංච කාමයට ගොදුරු වෙලාද? එහෙම නේද? නැද්ද? නැත්තම් බොහොම හොඳයි. පංච කාමයට ගොදුරු වෙලා නැත්තම් බොහොම හොඳයි. පංච කාමේ නැත්තම් පංච උපාදාන ස්කන්ධේ නැහැ. පංච උපාදාන ස්කන්ධ නැත්තම් පංච නීවරණයට ගොදුරු වෙන්නේ නැහැ. එහෙම නේද? පංච නීවරණයට ගොදුරු වෙන්නේ නැත්තම් මේ භික්ෂුව ඇතුළු මේ භික්ෂුව නම් නිවන විවෘත කළා. විවෘත කරගෙන යන්නේ. එහෙම නිවන විවෘත කරන්නේ නැතුව මේ භික්ෂුවට මේ දේශනාව කරන්න බෑ. මොකද මේක ගිනි ගන්නවා නම් පිච්චෙනවා නම් දැවෙනවා නම් මං කොහොමද මේ පින්වන්ත කාගේ ගින්න නිවන්නේ? බෑ ඒක කරන්න බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඉස්සල තමන් නිවෙන්න. තමන් ස්වයං ගවේෂණයක යෙදෙන්න. තමන් පිළිබඳව දන්නේ තමන් පමණයි. එහෙනම් තමන් විසින් තමන්ව ස්වයං විමර්ශනයක යෙදෙන්න තමන්ගේ අසුද්ධතෙන් මොකද වෙන්නේ? පේනවා. පෙවුනම මොකද කරන්නේ? ඒක තියාගන්නවද නැත්නම් ප්‍රහාණය කරනවද? ඒක සිදු වෙන අයට වග බලා ගන්නවා. අන්න කෙලස් තවන වීරිය. මොකද්ද? කෙලස් තවන වීරිය තමන්ගේ ළඟ තියෙනවා. කරලා බලන්න. අද්දුටුවයි සත්‍යයි. එහෙම කරනකොට රූප සංඥාව හරහා සංස්කාර සකස් වෙන්නේ, ශබ්ද සංඥාව හරහා සංස්කාර සකස් වෙන්නේ, ගන්ධ සංඥාව හරහා සංස්කාර සකස් වෙන්නේ, රස සංඥාව හරහා සංස්කාර සකස් වෙන්නේ, පොට්ටබ්බ සංඥාව හරහා සංස්කාර සකස් වෙන්නේ, මනෝ සංඥාව හරහා මනෝ ධාතු, මනෝ ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු සකස් නොවන ආකාරයට තමන්ට පුළුවන් හරිම ප්‍රභාස්වර සොයකින් අභ්‍යන්තරේ බාහිරින් නෙමෙයි බාහිරේ මේ අපේ පංච ඉන්ද්‍රියන් හරහා ගන්න සියලුම දේවල් සදාකාලිකද? සදාකාලිකද? නෑ. අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට යටයි. එහෙනම් ඒ අවබෝධය ඇති වුණාට පස්සේ වහ මේ උතුම් ධම්ම ප්‍රතිපදාව තුළ තමන් විසින් පිළිවෙත් පුරනවා. කරලා බලන්න මං කිව්වට කොච්චර සැනසීමක් තමන්ට ලැබෙනවද කියලා. කොච්චර සොයක්. මේ සොය සදාකාලික සොය. තමා පසුපස එන සෙවණැල්ලෙන් තමන්ගේ කල්යාණ මිත්‍රයා ඡායාව අනපායිනී මනෝපුබ්බංගම ධම්මා ගාථා පාඨේ මතකයිනේ. එහෙනම් ඒක තමන් මතු කරගෙන යන්න මම
උත්සාහ ගන්න කියලා යෝජනා කරනවා. එහෙම කළොත් අන්න Tamanට පුළුවන් දැක දැක මොකද වෙන්නේ? නිවෙනවා. දැක දැක නිවෙනවා. නියුට්‍රල් තත්ත්වයට නිවීමක් අභ්‍යන්තරේ. එහෙන් දකින්න රූපේ යථා ස්වභාවය Taman දකිනවා. නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවෙන් බැහැර වෙනවා. කනෙන් ඇහෙන ශබ්දෙත් එහෙමයි. නාසයෙන් දැනෙන ගන්ධෙත් එහෙමයි. දිවට දැනෙන රසෙත් එහෙමයි. කයට දැනෙන පහසත් එහෙමයි. මේක හරහා මනෝ ධාතු, මනෝ ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු සකස් වෙන්නේ. එනම් සංස්කාර සකස් වෙන්නේ නැත්නම් විඥාණයට බැසගන්නේ. විඥාන පච්චා නාම රූපං. එහෙම නේද? දැන් විඥාණයට බැසගත්තොත් මොකද වෙන්නේ? නාම රූප සකස් වෙනවා. දැන් මේ හැම කෙනාටම නමක් දාලා තියෙනවා. දාලා තියෙනවනේ? මොකද්ද? අඳුන ගන්න දාපු ප්‍රඥාත්‍ය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරති. රූපය දිරනවා. දැක්කද දිරණ එක? දැක්කද? දකින්ද? මම සඳහන් කරන්නේ තමන්ගේ සතු කාර්යයක් ඒක. මව් කුසේ කලලේ මේ භික්ෂුවත් එහෙමයි ඔබ හැමදෙනාමත් එහෙමයි. කලලේ ඉස්සල්ලා සුක්‍රාණු ඩිම්බාණු යුත්තාන ඊළඟට කලලේ බවට පත් වෙන්නේ. සමහර වෙලාවට ඒ ඩොට් එක බැහැර වුණා. අන්න එතකොට කියනවා අපි දරු ගැබ නැති වුණා. එහෙම නේද? නැති වුණ නැත්තම් අන්න කලලේ බිලිඳු රුව අන්න දින සති මාස ගණන් යනකොට බිලිඳෙක් බවට පත් වෙලා මව කුසෙන් බිහි වෙනවා. මැරිලා නැද්ද? මෙනෙහි කරන්න. මේ තුලින් පුළුවන් Tamanට මෛත්‍රී භාවනාව මෙනෙහි කරන්න. කරලා බලන්න. මේ තුලින් Tamanට පුළුවන් පිළිකුල් භාවනාව මෙනෙහි කරන්න. කරනවද? 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 අත උස්සන්න කරන අය? හොඳයි, එක්කෙනෙක් ඉන්නවා. මං අද ඉඳලා යෝජනා කරනවා. මෛත්‍රී භාවනාව මෙනෙහි කරන්න. පිළිකුල් භාවනාව මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරලා පිළිවෙත් පුරනකොට නොහිතුපු නිවීමක් Tamanට මතුවෙනවා. මුහුද ගැඹුරට යන්න මොකද වෙන්නේ? මේ උපමාවක්. මුහුදේ තියනද ගැඹුරේ දියමේ තියනද රළ? තියනද දියමේ? නෑ, ගැඹුරු මුහුදේ නෑ. හැබැයි ගොඩ තියෙනවා රැලිනේ. එක එක රැලි. මේ හැම දිනම ওই රැලි වලට නේද අහු වෙලා තියෙන්නේ. ඇත්ත කියන්නේ. දැන් රැලි එක එක රැලි වලට කවුරුත් අහු වෙලා යනවා. සම්මුතිය තුල පරම සත්‍ය දැකලා නැහැ. දුවන්නම් වාලේ දුවන ගමනක් යන. කවුද මේක? ආධිපත්‍ය උසලන්නේ මේ කාම ලෝකේ. මේ කාම ලෝකේ ආධිපත්‍ය උසලන්නේ දේව පුත්‍ර මාර්යා. චතුර් මහරජගේ ආධිපත්‍ය උසලන්නේ. යාගේ ස්වභාවය තමයි පස් ආකාරයකට වෙස් ගන්න. චරිත පහක් එයාට පුළුවන් ඕනෝන වෙස් ගන්න. කෙලස් මාර, ස්කන්ධ මාර, අபிසංකර මාර, මච්චු මාර, දේවපුත්‍ර මාර. පස් ආකාරයට වෙස් අරගෙන කටු අමෝරාගත් වදකෙක් වගේ පිටිපස්සෙන් ඉඳලා තමන්ගේ
සියලු දේවල් තමන්ට ඒ කරන්ට යහපත් පැත්ත බැහැර කරලා අයහපත බැහැර ඇති කරන්න අයහපත වර්ධනය කරන්න හැම මොහොතකදීම කපන්න බැරි යත ඉඹිනවා වගේ මිතුරු ලෙසින් ඇවිල්ලා මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාමත් ඔය ග්‍රහණයට හසු කරගන්න. ඒ නිසා ඒකට අවුන වී යන්නයි ඕන. දැන් නාම රූප නාමය කියලා කියන්නේ මොකද්ද? අඳුන ගන්න දාපු ප්‍රඥප්තිය. නේද? රූප කියන්නේ දැන් මේ අවිඥානික රූප මේක අවිඥානික නැද්ද? එතකොට පින්වන්ත ඔබ හැමදෙනා මේ භික්ෂුව සවිඥානිකයි. අවිඥානික සවිඥානික. එහෙනම් මේ සවිඥානික මනුස්ස ආත්මයක් ලබලා උප්පත්තිය ලබලා තියෙනවා. උතුම් නිර්වාණය පසක් කරන්න පුළුවන්. බුදු වෙන්න පුළුවන්, පසේ බුදු වෙන්න පුළුවන්. එහෙම නේද? මහා රහත් වෙන්න පුළුවන්. ඉන් මෙහා අනාගාමි මාර්ගඵල, සකෘදාගාමි මාර්ගඵල, සෝවාන් මාර්ගඵල ලබන්න පුළුවන්. දැන් ඒකට මේ බෙහෙත. ඒකට නේද මේ සීලයක සිත පිහිටව ගත්තේ. ඒක මගෙන් සිදු වෙනවද? ඒක මම ක්‍රියාත්මක කරනවද? ඒක මම මේ පන්සලෙන් එහාට ගියාට පස්සේ ඒ ප්‍රතිපදාව බැහැර කරනවද? මම යෝජනා කරනවා. මේ මෙතෙන්ට පමණක් නොවේ. තමන්ගේ ආයතනෙ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, හැම මොහොතකදීම මේ ක්‍රියාකාරකම, මේ පිළිවෙත තමන් උපයෝගී කරගන්න. මේ පිළිවෙත තමන් ක්‍රියාත්මක කරන්න. සීමා රහිතව ඒක ක්‍රියාත්මක වෙනවා නම් අද්දුටුවයි සත්‍යයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දින 7න් සෝවාන් මාර්ගඵල ලබන්න පුළුවන්. දින 7න් අවශ්‍ය වෙන්නේ තමන්ගේ කෙලෙස් තවන වීර්ය පමණයි. එහෙම පිළිවෙතක් තමන් අනුගමනය කරනකොට අර ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි වගේම සම්මා සංකප්පය තුල සිත පිහිටවන. සම්මා සංකප්පය මිත්‍යා සංකල්පනාවෙන් බැහැර වෙනවා. ව්‍යාපාද පැත්තෙන් බැහැර වෙනවා. විහිංසා පැත්තෙන් බැහැර වෙනවා. දැන් අද මේ ලෝකේ බහුල වශයෙන් තියෙන්නේ ඔය පැත්තට නැඹුරු වෙන ප්‍රවණතාව. බහුල වශයෙන් මම මගේ ආත්මය. ඇලීම තියෙනවා නම් එතන ගැටීම තියෙනවමයි. ඇලෙන්නේ කැමැත්තට. උපාදානය කියලා කියන්නේ ඒකටයි. එහෙම නේද? උපාදානයයි ඒකම ව්‍යාපාද. කැමැත්ත අකමැත්ත. දැන් මොන වගේ පැතිකඩ වලින්ද මගේ ඒ සියලු දේවල් ක්‍රියාත්මක වෙන්නේ කියලා දන්නේ කවුද? උපාදානයයි ව්‍යාපාදයයි මගේ මොන ආකාරයේ දේවල් වලින්ද මම ඇලෙන්නේ, මොන වගේ පැත්තෙන්ද මම ගැටෙන්නේ? ඇලීම ගැටීම දෙකම එකටම සිදුවේ. ඇලීම තියෙනවා නම් ගැටීම තියෙනවා, ගැටීම තියෙනවා ඇලීම තියෙනවා. දෙකම එකම විදිහට. එහෙනම් මේක තමන් දකින්න ඕන. දැන් මේ නාම කියලා කියන්නේ මොකද්ද? සිතට එන මොකද්ද? සිතුවිලි. මොනවාද? සිතුවිලි. අතීතේ වර්තමානට ගේන්නේ නැද්ද? මතක් වෙන්නේ නැද්ද? සිතුවිලි ගොඩක් නගන්නේ නැද්ද? අනාගතේ වෙන්න තියෙන දේවල් සිතුවිලි ගොඩ නැගෙන්නේ නැද්ද? අතීතයයි අනාගතයයි වර්තමානට ගෙලලා දුක් විඳින ප්‍රවණතාවය තියෙනවද තමන්ගේ ළඟ? තියෙනවා නේද? එහෙනම් වැරදිලා. එහෙනම් වැරදිලා. එහෙනම් ප්‍රියයි විප්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය සම්පයෝගෝ දුක්ඛෝ. නේද? යං කිංචි නලබති තම්පි දුක්ඛං.
සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එකම තැනේ කැරකිලා තියෙන්නේ. එකම තැනම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරියට ගිහිල්ලා නැහැ. අනේ පින්වතුනි, මනුස්ස ආත්මයක් ලැබලා උප්පත්තිය ලබන්නේ හරිම දුර්ලභයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දුර්ලභංච මනුස්සත්ත. පංචේන්ද්‍රියන් පිහිටලා තියෙනවානේ. එහෙනම් මොකද්ද කරන්න ඕන? වහ හිස ගිනිගත්ත කෙනෙක් සිසිල් ජල ධාරාවක් ස්වැන්නාසේ මේ මග ගමන් කරන්න ඕන. මේ මාවත සුද්ධ කරගෙන යන්න ඕන. හැබැයි මේක පිප්පි මල් මතින් යන ගමනක් නොවේ. පැහැදිලිද? කට්ටු කොහොලින් පිරිගමන. හැබැයි ඒක Tamanට දුෂ්කරතාවයක් Tamanට දැනෙන්නේ තමන්ගේ කෙලෙස් තවන වීර්යය තියෙනවා නම්, සංසාර ගමනේ බය දකින්නවා නම්, මේ සැඩපහරට මං හසු නොවි මම ගමන් කරනවා කියන අදිෂ්ඨානයක් ඇති කරගන්නවා නම්, තමන්ගේ හැම දෙයක්ම ඉදිරියේ අකම්පනීයයි ඉන්ද්‍රකීලයක් වගේ තමන්ට පුළුවන්කම ලැබෙනවා. මේ උතුම් ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ බුද්ධ පිළිවෙත තුළින් හරියාකාරවම අනුගමනය කරලා සෝයක් ලබන්න. සෝයක් අභ්‍යන්තරින් සෝයා, බාහිරින් නෙමෙයි. දැන් මේ පින්වන්ත පිරිස මෙතෙක්කල් බාහිරින්ම තමයි සෝය හොයන්නේ. ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, නේද? දිව පිනවන්න, එහෙම නේද? කය පිනවන්න, චක්කු කාමයේ ඇවිස්සුනා, ගන්ධ කාමයේ ඇවිස්සුනා, නේද? ශබ්ද කාමයේ ඇවිස්සුනා, රස කාමයේ ඇවිස්සුනා, පොට්ටබ්බ කාමයේ ඇවිස්සුනා. කාමයේම තමයි සකස් කරේ. මේ කාම ලෝක කියලා නමකුත් වෙලා තියෙන ඒකනේ. එහෙනම් මේක වෙනස් වෙන්න ඕන. නහි ජාතු ගබ්බ සෙය්‍යං. නැවත වරක් මව කුසට නේන සත්‍යයටපත් වෙන්න මාවත බුදුහාඳුරෝ මහ කරුණාවෙන් දේශනා කළේ. එහෙනම් මේ මාවත තමයි සුද්ධ කරගෙන යන්නේ. දැන් මේ සිතුවිලි පිළිබඳව තමන් විසින් හොඳට සිතට එන සිතුවිලි දකින්න ඕන යෝනිසෝ මනසිකාරයේ දෙගෙන. හැම දෙයකම තියෙන නිරුද්ධ භාවය දකින්න ඕන. මේ පංච ඉන්ද්‍රියන් හරහා ගන්න සියලුම දේවල් අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට යටයි කියලා දකින්න මොකද වෙන්නේ? නිවෙනවා. මේ අපිට ඇහැට පේන වැලි කැටේ ඉඳලා දූවිලි ඉඳලා මේ ඇහැට පේන්නේ නැහැ, මසසට පේන්නේ නැහැ මේක. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන කියලා ඔය තියනවා නේද තාක්ෂණේ? ඒවටත් අහු වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ ගම්බීර ශ්‍රේෂ්ඨ ධර්මය එච්චරටම ගම්බීරයි. එච්චරටම ගම්බීරයි. මේක තමන් විසින් හොඳට ප්‍රභාෂර මනසකින් යුතුව දකින්න උත්සාහ ගත්තා නම් එහෙනම් තමන් මසසින් බැහැර වෙනවා. මසසින් බැහැර වුණොත් මොකක්ද ඇති වෙන්නේ? නැනස මතුවෙනවා. මොකද මතුවෙන්නේ? නැනස. නැනස මතු කරගත්තට පස්සේ අන්න බුදුහාඳුරෝ දේශනා කරනවා නෙක්ඛම්ම සංකල්පන, අවිහිංසා සංකල්පන, අව්‍යාපාද සංකල්පන, මෛත්‍රිය සිතක් ඇති වෙන්නේ, කරුණා සිතක් ඇති වෙන්නේ, මුදිතා සිතක් ඇති වෙන්නේ,
උපේක්ඛාසිතක් ඇති වෙන්නේ. අත්හරින්න ඕනේ නැහැ පින්වතුනි. යථාර්ථය අවබෝධ වෙනකොට අත්හැරෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ පිළිවෙත් පුරලා ඒ උතුම් සැපේ මතු කරගන්න, අන්නේ ඒ සැපේ මතුවෙන්න මේ සියලු දේවල් වල ශුන්්‍යත භාවය දකින්න. ශුන්්‍යතයි. දැන් මසසට පේනවා මෙතන පිරිසක් ඉන්නවා කියලා. එහෙම නේද? පින්මන්ත ඔබ හැමදෙනාටම පේනවා හාමුදුරුවෝ ඉන්නවා මෙතන කියලා. මසසට. නැනසට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. රූපය තිබුණ නෙමෙයි තියෙනව නෙමෙයි. වේදනාව තිබුණ නෙමෙයි තියෙනව නෙමෙයි. යුපමෙනින් පිළිගන්න එපා. සංඥාව තිබුණ නෙමෙයි තියෙනව නෙමෙයි. සංඛාර තිබුණ නෙමෙයි තියෙනව නෙමෙයි. විඥාණය තිබුණ නෙමෙයි තියෙනව නෙමෙයි. නමුත් නිට්ටයයි සුඛයි ආත්මයි කියලා මතක තුලින් ඒකම අල්ලලා ඒ තුලම බැඳිලා මුලා වෙලා මේ ආපු ගමනක්. අනේ පින්වතුනි, නැවත වරක් මනුස්සාත්වය ලැබලා උප්පත්ති ලැබන්න අපි මොකද්ද කරන්න ඕන? පුළුවන් තරම් මොකද්ද කරන්න ඕන? කුසල්ම කරන්න. ලාභ අපේක්ෂාවක් නොමැති එක කරන්න. ප්‍රසිද්ධිය බලා ගන්න නැතුව ප්‍රසිද්ධිය බලා ඉන්න මේව කරන්න. අප්‍රසිද්ධියේ තවත් කෙනෙකුගේ අවධානය පිණිස තමයි නෙමෙයි. නෑ එහෙම. මොකද ඊට වඩා ලොකු සැනසීමක් මේ උතුම් ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ පිළිවෙත් පුරලා අවබෝධය තුලින් නිවීමක් සැනසීමක් මත කළද මේ සැනසීම මේ නිවීම ජලයෙන් විනාශ වෙන්නේ නැහැ. ගින්නෙන් විනාශ වෙන්නේ නැහැ. රජුන්ට ගන්න බෑ. සොරුන්ට ගන්න බෑ. තමන්ගේ ආලෝකය තමන් මතු කරගෙන ඉන්න ආලෝකයෙන් ආලෝකයට යනවා. කැමතිද? කැමතිද මේ ප්‍රතිපදාව තුළ පිළිවෙත් පුරන්න? ආලෝකයෙන් ආලෝකයට යනවා මම තව තවත් ශක්තිමත් වෙලා තව තවත් මට එන සියලු දේවල් සියලු ඕග මම ඕගයක් හැටියට හිතන්නේ. ඒ සියලු දේවල් ඒ බාධකයක් නෙමෙයි මට. මොකද දියුණු මනසක් ඇති කරගන්න උත්සාහ ගන්න කෙනා ඒක තමන්ගේ මනස දියුණු කරන ලොකු කමටහනක් කරගන්න. එකට එක යන්නේ නැහැ. දැන් අද ලෝකේ කාම ලෝකේ එහෙමද තියෙන්නේ? දැන් බුදුහාමුදුරු දේශනා කළේ ඒකනේ. මිනිසා විසින්ම විනාශ වෙන යුගයක් කලු යුගයේ ඇති වෙනවා මහරජා. දැන් මේ ලෝකේ එහෙම නෙමෙයිද? සියලු පාර්ශවයන් දැන් ඔබ හැමදෙනාම මේ කියපු මේ දේශනාව තුළින් ඔබ හැමදෙනාටම වැටහෙනව නේද? ගෙදරක් ගත්තත් ඒත් එහෙම තමයි. දරුවා 4 දෙනෙක් ඉන්නවනම් 4 දෙනා 4 ආකාරයක්. හොඳයි නේද? ලක්ෂණ 4ක්. තවත් කෙනෙකුට කැමති දේ තවත් කෙනෙකුට අකමැති. ප්‍රිය විප්‍රයෝග කියන්නේ ඕක තමයි. ඕකෙන් තමයි කලහ කරගන්නේ, වාද කරගන්නේ, ශෝක කරන්නේ, පපුවට ගහගන්නේ. එහෙම නේද? දඬු මුගුරු අතට ගන්න, අවියාවිද අතට ගන්න මේ ලෝකේ, කම ලෝකේ. තමන් විසින්ම තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න, බෙල්ලේ වැල දාගන්න, වහබොන්නේ, කෝච්චියට පයින්නේ. මොකද? පෙර සංසාරේ ගිනාපු කුසල් අකුසල් වලට අනුව ඒ සිද්ධ වෙන ක්‍රියාකාරකම්. මේ භික්ෂුවත් එහෙම තමයි.
මේ භික්ෂුව තුඩකින් වැටුන්නේ නැහැ. ආපෝ වැටිච්ච අගාදේ නැවතවරක් ආවර්ජනය කරලා බලනකොට මම මොන වගේ මුලාවකද මොන වගේ අගාධයකද හිටියේ. දැන් මං එතන නැහැ. එහෙනම් මම මේ වැටිච්ච අගාධේ තවත් කෙනෙක් වැටෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. ඒ නිසා තමයි මම මේ යෝජනා කරන්න ඔබ හැම දිනාට. තමාගේ ගැළවීම තමා ළඟයි. තමාගේ වෙනසීම තමා ළඟයි. බුදුහාමුදුරු දේශනාක නිදහස් චින්තනයක්. එහි පාක්ෂිකයි ඕපනයිකයි. එහෙම නේද? පච්චත්තා වේදිතබ්බෝ විඤ්ඤෝහි. ඕනම කෙනෙකුට විවෘතයි. හොඳට තමයි නිදහසේ මේ චින්තනේ හරියාකාරවම අවබෝධ කරගන්න උත්සාහ ගත්තා නම් හරිම සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. එහෙනම් නාම කියන්නේ දැන් පැහැදිලි කරලා දුන්නා සිතට එන සිතුවිලි. මට කාලේ වෙලාව දැන් තවත් ධර්ම දේශනාවක් තියෙනව නේද? ඒකනේ කියන්නේ. මේ පිළිබඳව මේ මාතෘකාව පිළිබඳව එළි වෙනකන් දේශනා කරන්න. එළි වෙනකන්. නමුත් කාලේ හරස් වෙලා. එහෙනම් මේ කාලයට අනුව තමයි මේ දේශනාව සිදු කරන්නේ. එහෙනම් නාම රූප කියන්නේ රූපය කියන්නේ මේ සවිඥානික අවිඥානික මේවා සියල්ලක්ම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. චිත්තක්ෂණ 17කටත් වඩා වේගයෙන් මේක නිරුද්ධ වෙනවා කියලා සඳහන් වෙනවා නේද? දැක්කද? අද ඉඳලා දකින්න. කන බොන ආහාර තුලින් මේ පරිභෝජනය කරන ඇල්පෙනෙත් ඉඳලා මේ සියලු දේවල් තුලින් තමට දකින්න පුළුවන්. දැක දැක නිවෙනවා. ඒ කිසි දෙයකට තමන් ඇලෙන්නේ නැහැ. ඇලීම නැත්තම් ගැටීම නැහැ. එහෙනම් දෙකටම නැහැ. එහෙනම් බොහොම සංසුන් මනසකින් නැනස මතු කරගෙන අන්න පුළුවන්කම ලැබෙනවා බුදුහාමුදුරු දේශනා කරපු ඒ නාම රූප පිළිබඳව මේ පුංචි විස්තරයක් කළේ. ඒ පිළිබඳව ওই විස්තරය පිළිබඳව පැය 3-4ක් විස්තර කරන්න. සලායත නාම රූප පත්‍ය මොකද්ද? සලායත. චක්කායතනෙ, සෝතායතනෙ, ගන්ධායතනෙ, දිවහායතනෙ, කායයතනෙ, මනායතනෙ. මේ අඳුන ගන්න දාපු මොකද්ද? ප්‍රඥාති. මේවා මේ ප්‍රඥාති. ඉතින් මේ ආයතන ආධාර කරගෙන දැන් මොකද්ද කරන්නේ? දැන් මම මුලින්ම සඳහන් කළා. විඥාණයට බැස ගන්නවද? එහෙම නැත්නම් බැස ගන්න නැති තත්ත්වෙට තමන් ඉන්නවද? වික්ෂිප්ත භාවයෙන් තොරව. තමන් සතුකාරේ. වික්ෂිප්ත භාවයෙන් තොරව. බොහොම හොඳට ඒකාග්‍රතාවයේ තබාගෙන කරන්න. මුලදී ටිකක් අමාරුයි. කරලා බලන්න. කරලා බැලුවට පස්සේ ඒකෙන් ලබන සැනසීම, ඒකෙන් ලබන සුවය සදාකාලික සුවය. ඒක නොනැසෙන සුවය. එහෙනම් තමන් මතු කරගෙන මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන අර මම මුලින් සඳහන් කළේ පංචකාමේ නැත්තම් පංච උපාදානස්කන්ධ නැහැ. පංච උපාදානස්කන්ධේ නැත්තම් පංච නීවරණ සකස් වෙන්නේ නැහැ. දැන් මොන නිවන විවෘත කරන මාවතේනේ යන්නේ දැන්. නිවන වහන පැත්ත නෙමෙයි. තෙක්කල් ඔය හැමදිනාම එක්කෙනෙක් දෙන්නේ කැරෙන්නේ. හිටියේ නිවන වහන පැත්තේ. එහෙම නේද? නිවන වැහිලා නිවන උඩ හිටියේ ඉඳගෙන. පැහැදිලිද? එහෙනම් මොකද්ද කරන්න ඕන? විවෘත කරන්න ඕන. විවෘත භාවයෙන් යුතුව නෙක්ඛම් සංකල්පන, අවිහිංසා සංකල්පන කිසිම කෙනෙකුට තමන්ගෙන්
රිදුමක් ඇති වෙන්නේ නැහැ. තරහක් යන්නේ නැහැ. තරහ එනකොටම දකින්න. නැත්තේ නෑ එනකොටම දකින්න. ඇයි මං තරහ ගන්නෙ? මගේ පිරිසුදු මේ ප්‍රභාෂර ලේ ධාතු මොකද වෙන්නේ තරහ ගියා? මොකද වෙන්නේ දරුවනේ? දූෂණය වෙනවා. ලේ ධාතු රත් වෙනවා. ශරීරයේ රෝගකාරකයක් අභ්‍යන්තරයේ තියෙනවා මොකද වෙන්නේ? කෙලින්ම අර රෝගකාරක ගොදුරු වෙනවා. එතකොට මොකද වෙන්නේ? රෝගකාරක තව තවත් වැඩි වෙනවා. කැමතිද? අද්දුටුවයි සත්‍යයයි තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 85ක් රෝගකාරකයන් සමනය වෙනවා මේ පිළිවෙත අනුගමනය කරනකොට. 15%යි බෙහෙත් ඖෂධ. කොච්චර හොඳද? මේ පංචේන්ද්‍රියන් හරහා ගන්න සියලුම දේවල් පෙනසින්දලා තමන් පරිශීලනය කරන්නේ යථාර්ථය තමන්ගේ ස්වම්බු ඥාණයෙන් අවබෝධ කරගෙන. දැක දැක නිවි නිවි යන පිළිවෙත අනුගමනය කරලා බලන්නකෝ කොච්චර සැනසීමක් තියනවද කියලා. කොච්චර නිවීමකින්ද තමන්ට එතකොට එන්න පුළුවන්. අටලෝ දහම ඉදිරියේ මොකද වෙන්නේ? කම්පා වෙනවද? නෑ, කම්පා වෙන්නේ. අටලෝ දහම ඉදිරියේ කම්පා වෙන්නේ. ඉන්ද්‍ර කීලයක් වගේ තමන්ට එන සියලුම දේවල් තව තවත් ශක්තිමත්ව ඒවට මුහුණ දෙනවා. හිතේ මානසික ඒකාග්‍රතාවය හරිම ශක්තිමත්. ඒ ශක්තිමත් භාවයට තමන්ට පුළුවන්කම ලැබෙනවා. අන්න එතකොට මේ පිළිවෙත තුලින් තමන්ට පුළුවන්කම ලැබෙනවා. හොඳ සතුටකින් තමන්ගේ සියලුම දේවල් කටයුතු කරන්න. එතකොට දැන් සලායතන පච්චය මොකද්ද? පස්සෝ නේද? එහෙම නේද? ස්පර්ශ. මේ ස්පර්ශය අනිත්‍යතාවය දකින්න. සියලුම ස්පර්ශයන්. ඇයි? නිරෝධ සමාපත්තිය තුල නින්නේ. ස්පර්ශයේ යථා ස්වභාවය දකින්නවා. ස්පර්ශයේ ස්වභාවය තමන් දැක දැක තමයි ඒකට ගොදුරු නොවි තමන් ඉරියව් පවත්වන්නේ. එතකොට වේදනා දැන් මම යන්නේ වෙලාව හරස් වෙලා තියෙනවා. වේදනා අපි සඳහන් කරනවා සැප වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා, සාමිත සුඛ වේදනා, සාමිත දුක් වේදනා, සාමිත අදුක්ඛම සුඛ වේදනා, නිරාමිස වේදනා, නිරාමිස සුඛ වේදනා, නිරාමිස අදුක්ඛම සුඛ වේදනා නමයක් තියෙනවා. මේ අඳුන ගන්න දාපු ප්‍රඥාවක් තියෙනවා. මේවා සියල්ලක්ම තමන් මේවා ඉදිරියේ අකම්පනීයයි. උද්දට භාවනාවට අනුව තමන් ඉරියව් පවත්වන්න. භවය නසන මාවත භාවනාව කියන්නේ. නැකිටින්නේ සමාධිය. කරලා බලන්න මං කිව්වා. තිත්තං සමාධි, චරං සමාධි, නිසින්නෝව සමාධි, සයනෝව සමාධි. හරිම සතුටෙන් ඒ හැම දෙයක්ම බොහෝම ප්‍රභාෂ්‍යර විදිහට තමන්ගේ සියලු කටයුතු තමන්ට අන් අයට පොදුවේ හැම දිනාටම මෙලොව වශයෙන් සැනසෙන ආකාරයට, පරලොව වශයෙන් සැනසෙන ආකාරයට, ලෝකෝත්තර වශයෙන් සැනසෙන ආකාරයට උතුම් ප්‍රතිපදාව අනුගමනය කරන්න. කොච්චර හොඳද? හොඳයි නේද? ඉතින් එහෙම කරගෙන යනකොට අර තණ්හාව සකස් වෙයිද? තණ්හාව තණ්හා සකස් වෙයිද? නෑ, සකස් වෙන්නේ. මුලාවට ගොදුරු වුණොත්, අවිද්‍යාව කියන ඒ ඕගෙට අහු වුණොත් තණ්හාව සකස් වෙනවා තමයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කැමැත්ත. එහෙනම් ඒකෙන් බැහැර වෙන්න ඕන තමයි. බැහැර වෙන්න ඕනේ නැහැ, බැහැර වෙනවා. අත්හරින්න ඕනේ, අත්හැරෙනවා නියම විදිහට තමන්ගේ ස්වම්බු ඥාණයෙන් මේ උතුම් ප්‍රතිපදාව බොහෝම ගෞරවයෙන්
තමන් හරියාකාර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකෙක් හැටියට භික්ෂුව භික්ෂුණිය උපාසක උපාසිකාව හරියාකාර සිද්ධ කරනවා නම් ඒක තමයි තමන්ගේ ජීවිතය. ඒකින්තර ලෝකයක් නැහැ. හරිම සුවසේ කොහොම ප්‍රභාෂර විදියට තමන්ගේ ජීවන රටාව ගෙනියන්න පුළුවන්. ඕනම වෙලාවක හැම මොහොතකදීම මෛත්‍රී භාවනාව, මරණානුස්සති භාවනාව, ඒ වගේම පිළිකුල් භාවනාව, බුද්ධානුස්සති භාවනාව මේක උටින් කියන්නේ මේගොල්ලන්ට මේ වෙලාව මෙතන හරස් වෙලා මේක හරියට ක්‍රියාත්මක වෙනවා. ඒ හතරම තමන්ගේ මෙතන නිතරම ක්‍රියාත්මක වෙනවා. ඒ හතරම ක්‍රියාත්මක වෙනවා. මම කියන මසත තුලින් නෙමෙයි අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය තුල තමන් පිළිවෙත් පුරමින් තමයි ඒ හැම දෙයක්ම තමන් ක්‍රියාත්මක කරන්නේ. කරලා බලන්න කොච්චර සෝයක් තියනවද කියලා. එහෙනම් තණ්හාව සකස් වෙන්නේ. දැන් මොන පැත්තෙන්ද මගේ තණ්හාව කියලා මේ ඇත්තන්ට මම යෝජනා කරනවා විමර්ශනය කරන්න කියලා. මේ ඇත්තන්ගේ සියලු දේවල් දන්නේ මේ ඇත්තෝනේ. මේ ඇත්තන්ට පුළුවන් මට සහතිකෙ දෙන්න. මම මුලින්ම සඳහන් කළේ මට බෑ මේ ඇත්තන්ට සහතිකෙ දෙන්න. මේ ඇත්තන්ගේ සහතිකෙ මේ ඇත්තලා. යෝ ධම්මං පස්සති සොම්මං පස්සති. එන තමා පසුපසේන සෙවණැල්ලෙමින් මේ උතුම් ප්‍රතිපදාව අනුගමනය කරන්නයි බුදුහාමුදුරුවෝ මහ කරුණාවෙන් දේශනා කළේ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ මම කාගේවත් ගැලවුම් කාරයෙක් නෙවෙයි. මම ගැලවුනේ මගේ ස්වම්භව ඥානෙ. නුඹලටත් මම මාවත පෙන්වලා දෙනවා. නොසඟවා නුඹලත් මේ මාවත සුද්ධ කරගෙන ගියොත් අන්න යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඒක තමයි හරියට වචනයක සීමා නොකර වචනේ පරිසමාත්‍යම ක්‍රියාවට නම් මන උත්සාහ ගැනීමක් කරනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. දැන් මොන පැත්තෙන්ද උපාදාන? මොන වගේ උපාදානද මාගේ ළඟ උපාදානයයි කියන්නේ මොකද්ද? ඇලීම. ඇලීම තියෙනවා නම් ගැටෙනවා. මොකද ප්‍රිය විප්‍රයෝග දුක්. මොන පැත්තෙන්ද තියෙන්නේ? මොන පැත්තෙන්ද තියෙන්නේ? අප්‍රිය සංපයෝග දුක්ඛ. මොන පැත්තෙන්ද? ප්‍රිය විප්‍රයෝග දුක්ඛ, අප්‍රිය සංපයෝග දුක්ඛ, යංකින්ච නලපිතම්පි දුක්ඛ. බලන්න. බාහිරින් සැප හොය සැපයි කියලා අල්ලගෙන ඉන්නේ මොකද? දුකමයි. අන්න දුක්ඛේ ඥානම් පැත්ත බැහැර කරලා දුකටම ගොදුරු වුණා. එහෙනම් එකෙන් තමන් මිදෙන්න ඕනනේ. මිදෙන මාවත බුදුහාමුදුරුවෝ දේශනා කරේ. මිදෙන මාවත තමන් හරියාකාරව සකස් කරගෙන යනම නම් ඒක තමයි තමන්ගේ සුවය. ඒ සුවය සදාකාලික සුවයක්. ඒ සුවය තමන්ගේ කල්යාණ මිත්‍රය. ඒ සුවය තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කරගන්න මොහොතේ තමන්ට ආධාරයකට ඉන්න තමන් අත නොහැර යන කල්යාණ මිත්‍රය. කල්යාණ මිත්‍රය මතු කරගන්න. පාපකාරයා මෙතෙක් කල් හිටියේ සමහර අයගේ. ඒ නිසා පාපකාරයාගේ අසුර ලබා ගන්නවද මම? කල්යාණ මිත්‍රයා. මගේ කල්යාණ මිත්‍රයා මමමයි. මගේ බුදුහාමුදුරගේ බුද්ධ දේශනාවට අනුව මම පිළිවෙත් පුරනවා. මගේ ගුණ නොවන කියන එක මම වර්ධනය කරගන්නවා. එහෙම හිතලා බොහොම හොඳට සුවපත් භාවයෙන් තමන්ගේ ජීවන රටාව ගෙනියනවා නම් ඒක තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සෑම ශනිය තුල උපාදානයෙන් බැහැර වෙලා නැවත භවයකට යන්නේ නැති පාර තමයි සකස් කරගන්නවා. හිතන්න එපා ඊළඟ ආත්මේ මනුස්සාත්ව ලැබලා උපත්ති ලැබයි කියලා. හිතන්න නම් එපා. හරිද? හිතන්න නම් එපා. දුර්ලභංච මනුස්සත්තං බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ භික්ෂුව නෙමෙයි. දුර්ලභයි මනුස්සාත්ව උපත්ති ලැබන්න. එහෙනම් බහ ඒ භවයට පාර අවුරන්න ඕන තමයි. යෝගේ ජය ගන්න ඕන.
ඒ වගේ ජය ගන්න පුළුවන් මාවත තමන් විසින් සකස් කරගත්තා නම් අන්න බුදුහාමුදුරු දේශනා කරනවා. කලහ, වාද, විවාද, ශෝක, පරිදේව නේද? අද මේ ලෝකේම නේද තියෙන්නේ? බලන්නකො මොනවද තියෙන්නේ මේ ලෝකේ අපිට ඇහෙන් දකින්න? තියනවද මනස සුවපත් වෙන දර්ශනයක්? තියනවද මනස සුවපත් වෙන අහන්න යහපත් දෙයක්? නැහැ පිටුතුනි. ඉන්නවා 14ක් පිරිසක් හරින. හැබැයි ඒක හරියට දේවපුත්‍ර මාර්යාගේ පිරිස මොකද කරන්නේ? ඒ හඬ වහනවා. ඒ උතුම් චතුරාර්ය සත්‍යයේ හඬ වහනවා. දෙන්නේ මොකද? පටු ආකල්ප ගොඩනගාගෙන අර දේවපුත්‍ර මාර්යාගේ වශයෙන් ගිහිල්ලා අසුර සේනාවට බුදුරු වෙලා අර සත්‍යයේ හඬ වහනවා. බුදුහාමුදුරට කොපි තිබුණා. බුදුහාමුදුර සිටියනේ දේවපුත්‍ර මාර්යා. ඊළඟට බුදුහාමුදුරේ පාර්ශවයේ කෙනෙක් හිටියනේ. කවුද? කවුද? දේවදත්ත. ඔය කියේ හරි දේවදත්ත. ඉතින් අපි ගැන කවර කතාවද? ඔබ ගැන කවර කතාවද? ඔබටත් ඇති ඔය වගේ කට්ටිය. හැබැයි ඒ වයිදිරියේ ඒ හැම දෙයක්ම තමන් සියලුම දෙනාට සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා කියන තැන ඉඳගෙන හැම දිනාටම යහපතම සැලසේවා කියන සිත ඇති කරගෙන ගුණ නෝන කියන එක වර්ධනය කරගෙන කටයුතු කරන්න උත්සාහ ගැනීමක් සිදු කරන්න. ඔබ හැම දිනම උත්සාහ ගැනීමක් සිදු කරන්න කියලා මම යෝජනා කරනවා.